මගේ ආදරණීය හදවත් වලට සුබම සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්නකෝ අපේ අද දවසේ අහස කොච්චර ලස්සනද කියලා. තාම ඉතින් හරියටම එළිය වැටලත් නැහැ. මේ උදේ පාන්දර 5 මාට විතර ඇති. සාමාන්‍යයෙන් ඉතින් සතිය දවස්වල ඉතින් 5ට කලින් 4:45ට 5ට වගේ තමයි මම නැගිටින්නේ. නැගිටලා හොඳ වොෂ් එකක් එහෙම දාගෙන හොඳ වතුර එකක් බීලා මම ප්‍රේ කරනවා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඉස්සරෝම හාල් ටික සෝදලා ලිපේ තියාගත්තා බත් එක උයා ගන්න. ඊට පස්සේ තමයි මේ දුවට විතරක් ඉස්කෝලේ අරන් යන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න ලෑස්ති කරගන්නේ. දෝනිට විතරක් නිසා හැම දෙයකින්ම පුංචි කොටසක් අරගෙන මෙන්න මේ විදිහට කපලා සූදානම් කරගත්තා. අද ඉස්කෝලේට ගෙනියන්න රයිස් ඇන් කරි එපා කිව්වා. සාමාන්‍යයෙන් ඉතින් පුංචි දරුවෝ එකම දේ ඉස්කෝලේට අරන් යන්නත් කැමති නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒකට පුංචි වෙනසක් කරලා දරුවා ආස විදිහට කැම ටික හදලා දෙන්න. ඒ වගේම ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ගෙදරම යාට පිරිසිදුව පිළිවෙලට කැම ටිකක් හදලා දෙන්න. ඒ වුණාට තාම ඉතින් පුංචි දරුවෝ නිසා එයාලත් ආසයි විවිධ කැම කඩවල් වලින් අරන් ගිහිල්ලත් රස බලන්න. ඉතින් අපිට පුළුවන් නම් දරුවා ආස කරන විදිහට ඒ කැම ටික අපිට හදලා දෙන්න ගොඩාක් වටිනවා. ඉතින් එහෙම බැරි වෙන වෙලාවනුත් තියෙනවා. ඒ වගේම ඉතින් රාජකාරියට යන අම්මලා ඉන්නව නම් මේ වැඩේ හැමදාම කරන්න බැරි අවස්ථාවනුත් තියෙනවා. ඉතින් පුළුවන් තරම් අපි පිරිසිදු තැනකින් තමයි මේ කැම බීම අරන් දෙන්නත් උත්සාහ කරන්න ඕන. ඉතින් මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් උදෙන්ම හැමෝටම හදාගන්න තියෙනවා නම් ඇත්තටම මට වැඩ ටික ලේසි. ඒ වුණාට හස්බන්ඩ් එහෙම කෑම අරන් ගියාම කන වෙලාව හරියටම තීරණය කරන්න බෑ. ගොඩාක් දුරට දෙක පහ වෙනවා කෑම කන්න. ඉතින් ඒ වගේ වෙලාවන් වලට උදේ පාන්දර හදන ෆ්‍රයිඩ් රයිස් එකක් තියාගන්න බෑ. ගොඩාක් දුරට පිල්ලු වෙනවා. ඒ කියන්නේ නරක් වෙනවා කෑම එක. ඉතින් ඒ නිසා තමයි මම ගොඩාක් දුරට රයිස් ඇන් කරීම හදන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මං පුංචි දෙයක් මතක් කරන්න ආසයි මේ වෙලාවේ. අපේ දරුවෝ බොහෝ දුරට ওই කඩවල වලින් කෑම අරගෙන ගිහිල්ලා කනවා ඉස්කෝලේ වෙලාවන් වල. ඒ කියන්නේ පාසල් වෙලාවේදී. ඒ වුණාට අපි හැම වෙලාවෙම පෝෂණයෙන් පිරිච්ච ආහාර වේලක් දරුවන්ට දෙන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා ළමයින්ට බේකරි අයිටම් එකක් අරන් දීලා සද්ද නැතුව ඉන්නවා. ඉතින් ඒකෙන් කිසිම ගුණයක් නැහැ. දරුවාට පිටි ගුලියක් විතරයි කැවෙන්නේ දවසටම. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් ගත්තහම වැඩට යන අම්මලා ඉන්නේ. වැඩට යන අම්මලා නම් අනිවාර්යෙන් කෑම එකක් උදේට හදනවා. ඒ කියන්නේ දවල් කෑම එක උදේ පාන්දර හදනවා. ඉතින් ඒ විදිහට උදේ පාන්දර උයන අම්මලා නම් අනිවාර්යෙන් තමන්ගේ දරුවාගේ ලන්ච් බොක්ස් එකේ කෑම එකක් දානවා. ඒ කියන්නේ බත් එකක්. එහෙම නැත්නම් කිරිබත් එකක් හදනවා. ඒ වගේම ධාන්‍ය වර්ග තම්බලා, එළවලු වර්ග තම්බලත් දානවා මම දැකලා තියෙනවා. ඒ වගේම පුංචි වෙනසක් කරන්න ඕන වෙලාවට මේ වගේ ඉක්මනට හදා ගන්න පුළුවන් ඒ වගේම පෝෂණීය රඳව ගන්න පුළුවන් විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දෙන අවස්ථාවනුත් තියෙනවා. ඉතින් මේක කාටවත් ඇඟිල්ලක් දික් කරනවා කියලාවත් එහෙම නැතුව කාගේවත් අඩුපාඩු කියන එකක් නෙමෙයි. අපේ දරුවන්ගේ පෝෂණය ගැන අපිම හිතන්න ඕන කියන එක තමයි මම අම්මලාට ආදරෙන් මතක් කරන්නේ. ඕනම ගෙදරක පිටි ಜಾති වලින් හදන කෑම ඕන තරම් කන අවස්ථාවන් තියෙනවා. ඒ වුණාට ඒකත් එක්ක අපි පෝෂණීය විදිහට ඒ කෑම වේල පිළිවෙල කරගන්න එක තමයි ඇත්තටම වටින්නේ. ඒ වගේම තමයි තවත් පුංචි දරුවෝ අම්මලාට ඉන්නව නම් ඉතින් උදේ පාන්දර වැඩ කරගන්න අමාරු ඇති. ඉතින් ඒකට ගොඩාක් විසඳුම් තියෙනවා. අපිට පුළුවන් අපි පාන් ටිකක් එහෙම නැත්නම් බන් ටිකක් කඩෙන් ගෙනල්ලා ඒකට අපි ගෙදර කරීස් මොන හරි පොඩ්ඩක් හදලා නැත්නම් කලින් දවසේ රැයට අපිට පුළුවන් අවශ්‍ය දේවල් ටික සූදානම් කරලා තියලා උදේට ඉක්මනට හදලා දෙන්න. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් වැඩිහිටියෝ බවට පත් වුණාට පස්සේ මොන විදිහේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත්තත් කිසිම වැඩක් නැහැ. ඕනම කෙනෙක් තමන්ගේ ළමා කාලයේ වගේම තරුණ වියට පා තබන කාලෙම පෝෂ්‍යදායී කැම බීම අරගන්න උත්සාහ ගන්න ඕන. ඉතින් මේ විදිහට බලනකොට දෙමාපියන්ගේ අතේ තමයි මේ හොඳම අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ ඕනම දරුවෙකුගේ ළමා කාලයේ වගේම තරුණ වියට පා තබන කාලය ඒ දෙකම තියෙන්නේ දෙමාපියන් යටතේ හැදෙන වැඩෙන කාලේ.
ඒ නිසා පුළුවන් තරම් හොඳ පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ දරුවන්ට. ඒ වුණාට විවිධ පවුල්වල තියෙන නොයෙකුත් ආර්ථික අපහසුතාවයන් ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි සැලසුමක් ඇතුව ජීවත් වෙනවා නම්, පිළිවෙලට ජීවත් වෙනවා නම්, ඒ කියන්නේ අපි පෙර සූදානමක් එක්ක ජීවත් වෙනවා නම් අපිට පුළුවන් ලස්සනට හොඳ පෝෂිතයි ආහාර වේලක් සකස ගන්න. ඒ වගේම තමයි පුංචි මුදලක් මාසිකව උපයන පවුලකට වුණත් තමන්ගේ පවුල් ජීවිතය තුළ බුද්ධිමත් තීරණ ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට පුංචි මුදලකින් අපිට සම්පූර්ණ මාසයම ලස්සනට පිළිවෙලකට තමන්ගේ ආහාර පාන වගේම අනෙකුත් අවශ්‍යතාවයන් ඉටු කරගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සමහර පවුල්වල සමාජිකයින් වැරදි පුරුදු නිසා විශාල මුදලක් විනාශ කරලා දානවා. ඒ වගේම සමහර අය අනවශ්‍ය දේවල් ගෙවල් වලට අරගෙන ඇවිල්ලා පුරව ගන්නවා. ඉතින් මේකත් නොකළ යුතුම දෙයක්. ඉතින් Tamanට අවශ්‍ය නැති දේවල් වලට නිකරුණේ මුදල් නාස්ති කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න උත්සාහ කරන එක. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් යෙදවීම වගේ දේවල් වලින් ඒ දරුවන්ගේ අනාගතය ඇත්තටම දීප්තිමත් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට දරුවගේ කැම ටිකත් ලෑස්ති කරලා එයාව ඉස්කෝලේට පිටත් කරලා තාත්තත් එක්ක මං ඉතින් අනිත් අයට කැම ටික සූදානම් කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං අද උයන් ලෑස්ති කරගත්තේ කැකිරි කිරට උයලා සැමන් ටිකක් තෙල් දාලා ඒ වගේම තක්කාලි ලූණු ඒ වගේම රස කරගන්න අන්නාසි ටිකක් එකතු කරලා රස සැලඩ් එකක් හදාගන්න. ඉතින් කැකිරි ගෙඩියක් උයා ගන්න පුළුවන් අපිට විවිධ ක්‍රමවලට. ඉතින් මම ගොඩාක් ආස අර පොත්ත පිටින්ම සාමාන්‍ය කෑලි වලට කපලා ගොරකත් එකතු කරගෙන පොල් කිරිත් දාලා හින්දලා උයන්නේ. අන්න ඒ ක්‍රමයට උයලා කන්න හරිම ආසයි. ඒ වුණාට ඉතින් අද මම උයන්නේ අපේ ගෙදර තාත්තයි පුතයි ආස කරන ක්‍රමයකට තමයි මේ කැකිරි ගෙඩිය. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට උයාගන්නේ කියලා. මුලින්ම මේ කැකිරි ගෙඩිය මම 4කට කපලා ඒකේ පොතු ටික, ඒ කියන්නේ ලෙලි ටික අයින් කරගන්න තමයි මේ දැන් හදන්නේ. ඒකේ පොතු ටික අයින් කරලා ඊට පස්සේ පොඩි කෑලි වලට මේක කපා ගන්න ඕන. ඒ වගේම මේක පොඩි කෑලි වලට කපලා අපි කිරි රහට උයා ගන්න නිසා මේකට ඇම්පුල් ಜಾති කියන්නේ ගොරකා, සියඹල වගේ දේවල්, ඒ වගේම තක්කාලි වගේ දේවල් එකතු කරන්නේ නැහැ. ඒ වගේම හොඳට පොල් කිරි ටිකක් දාලා මේක උයා ගන්න ඕන. කැකිරි ගෙඩිය මේ විදිහට හොඳට සුද්ධ කරලා ඊට පස්සේ මම චූටි චූටි කෑලි වලට තමයි දැන් කපා ගන්නෙ. ඉතින් ඉවීම කියන්නේත් එක්තරා කලාවක් තමයි. ඉතින් අපි කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් උයන විදිහ. ඒ වගේම මේවා ලෑස්ති කරන විදිහෙත් පුංචි පුංචි වෙනස්කම් කරගෙන රසට වගේම අපිට ලස්සනට පිළිවෙලට ඒ වගේම පෝෂ්‍යදායී ගුණය රැකෙන විදිහට කැම වේලක් සකස ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලත් එක්ක කතා කරම මම කැකිරි ගෙඩිය ලස්සනට පුංචිවට කපා ගත්තා. කපලා මේ වගේ ඇතිලියකට දාලා ඒකට මම මුලින්ම උළුහාල් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කහ කුඩු චුට්ටක්, ඒ වගේම ලුණු ඒකට අවශ්‍ය විදිහට 3-5 චුට්ටක් එකතු කරගත්තා. ඒ වගේම මිරිස් කුඩු චුට්ටයි එකතු කරගත්තේ. මොකද මම මේක කිරට උයන නිසා මිරිස් කුඩු වැඩි දැම්මේ නැහැ. ඉතින් Tamanට කැමති විදිහට ඒක රස අනුව එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්කම ලූණු, ඒ වගේම රම්පේ කරපිංචා, ඒකත් එක්කම අමු මිරිස් කරල් දෙකක් කපලා එකතු කරගත්තා. ඉතින් ওই විදිහට ඒ සේරම එකතු කරලා තැම්බෙන්න තියාගත්තා ලුණු වතුරෙන්ම. මේ විදිහට උයනකොට අපි මේකට තෙල් එකතු කරන්නේ නැහැ. ඒ වගේම මේක වහලා විනාඩි 5ක් විතර මේ විදිහටම තැම්බෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක ඇරලා බලලා කලවම් කරගන්න පුළුවන්. කලින්ම මම මේක කලවම් නොකර මෙහෙම තියාගත්තේ අපි මේකට තෙල් එකතු කරන්නේ නැහැනේ. ඒ නිසා මේකේ අර අපි එකතු කරපු 3-5 එහෙම ඇතිලියේ යට කොටසට වැදුනහම මේක කර වෙන්න බලනවා. ඒ නිසා චුට්ට වෙලාවක් මේක ඒ විදිහටම තැම්බෙන්න දීලා තමයි අපි මේ විදිහට මේක කලවම් කරගන්නේ. මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ අපිට මේකට අපි කලින් හදලා තියාගත්ත දිය කිරි ටික මේකට එකතු කරගන්න ඕන. මොකද මේක අපි හොඳට තඹ ගන්නේ දිය කිරි වලින්.
අපිට මේක වතුර එකතු කරලා තඹ ගන්නත් පුළුවන්. ඒ වුණාට දිය කිරි ටික එකතු කරගත්තාම රස චුට්ටක් වැඩි වෙනවා. මම අද උයන්නේ වීඩියෝ කරනේ. ඒ නිසා දැන් මට ලිප් දෙක මාරු කරගන්න ඕනේ. මොකද මට වීඩියෝ කරන්න පහසු වෙන විදිහට. ඉතින් මම මේ පැත්තේ තියෙන කරි එක එහා ලිපෙන් තියාගන්නවා. මොකද මට එතකොට මේ පැත්තේ ලිපේ තියලා ඊළඟ කරි එක උයා ගන්න පුළුවන්. ඉතින් මම මේකට වෙනම වළඳක් තියාගත්තා. දැන් හදන්නේ සැමන් ටික තෙල් දාගන්න. ඉතින් අද දවසේ සැමන් කරි එක මම උයාගන්නේ ගොඩාක් දෙනෙක් සාමාන්‍යයෙන් උයන විදිහට. ඉතින් ඒ නිසා ඒක විස්තර කරන්නේ නැහැ. ඉතින් යාළුවෝ බලාගෙන යම් මේ විදිහට. ඉතින් යාළුවනේ මේ විදිහට උයන පිහන වෙලාවන් වලට විතරක් නෙවෙයි අපේ ජීවිතයේ මුණ ගැහෙන ඕනම අවස්ථාවක අපිට පුළුවන් පුංචි වෙනස්කම් කරලා අපේ ජීවිතේ වැඩි දියුණු කරගන්න. දැන් මම ලිප් දෙක මාරු කරගත්තේ මගේ පහසුවටනේ. අන්න ඒ වගේ අපිට කරදරයක් නැතුව තව කෙනෙකුට අපහසුතාවයක් නොවන විදිහට අපේ ජීවිතවලත් පුංචි වෙනස්කම් ඇති කරගෙන අපේ ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් අපිට. සමහර දේවල් තියෙනවා අපි සැලසුම් කරන විදිහ අනුව තමයි ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ වගේම තමයි ගොඩාක් දුරට අපිට පුළුවන් මිල මුදල් ඒ කියන්නේ ආර්ථිකය අතින් විතරක්ම අපේ තීරණ ගන්නේ නැතුව අපේ ශ්‍රමය, ඒ වගේම වටිනා කාලය, ඒ වගේම අපේ ලස්සන අදහස් ඒ කියන්නේ බුද්ධිමත් තීරණ අරගෙන අපේ ජීවිතයට ලොකු ආලෝකයක් අපිටම ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අද ගන්න තීරණ මත, ඒ වගේම අපි දරන අදහස් මත තමයි අපේ දරුවන්ගේ අදහස්, ඒ වගේම ඔවුන්ගේ ආකල්ප, ඔවුන් දරන මත ඒ මත තමයි තීරණය වෙන්නේ. ඒ වගේම දරුවෝ අද කාලේ දෙමාපියන් දිහා බලලා, ඒ වගේම ගුරුවරුන් දිහා බලලා තමයි එයාලගේ ජීවිතේ සැලසුම් කරන්නේ. ගොඩාක් දුරට වෙන්නේ ජීවිත අනුකරණ. ඒ නිසා අපි හැම වෙලාවකම අපි කරන කියන හැම දෙයක්ම ආදර්ශමත් විදිහට කරගන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතය කියන්නේත් අපි හදන කෑම බීම වගේ තමයි. අපි කෑම හදන පිළිවෙල අනුව, ඒ වගේම පිරිසිදුකම අනුව අපි කෑමක් හදනකොට එකතු කරගන්න ලුණු, මිරිස්, ඇඹුල් ඒව හැමදේම ගානට පදමට එකතු කරගන්න විදිහ අනුව තමයි ඒ කෑම එක රස වෙන්නේ. ඉතින් අපේ ජීවිතේත් එහෙම තමයි. දරුවන්ට මේ ටිකත් අපි හොඳට කියලා දෙන්න ඕන. අපේ සමාජයේ කොතනක හෝ අපි හැසිරෙන විදිහ, කතා කරන විදිහ, තව කෙනෙකුට ගෞරවය කරන විදිහ, ඒ හැමදේම අපි කියලා දෙන්න ඕන. ඒ වගේම තමයි අපි ජීවත් වෙනකොට සමහර වෙලාවන් වලට අපිට ආර්ථිකමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ කාලය ඒකට යොදන ශ්‍රමය අනුව අපිට පුංචි අතපසුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම වෙලාවකම තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය අරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් මනසක් දරුවන්ට හදන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මගේ අදහස් චුට්ටක් ඔයාලත් එක්ක බෙදාගෙන මම ලස්සනට ඒ වගේම රසයට කෑම ටික හදා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ මගේ සැමන් කරි එක නම් මම දැන් හදාගෙන ඉවරයි. මේ විදිහට සැමන් ටිකක් තෙල් දාලා ගත්තාම ඒකත් එක්ක විතරක් හරි බත් ටික කන්න පුළුවන් රසයට. ඉතින් මම දැන් මේ විදිහට ඔයාගත්ත සැමන් කරි එක පැත්තකින් අරන් තියලා ආයෙමත් සැරයක් අර කලින් උයපු කැකිරි කරි එක මේ ලිපෙන් තියාගන්නවා. මේ කැකිරි එකට තෙල් චුට්ටක් දාලා තිබුණා නම් ඉක්මනට තැම්බෙනවා. නමුත් මම මේ හැම එකටම තෙල් දාන්න හොඳ නැති නිසා තමයි මේ විදිහට දිය කිරිම විතරක් එකතු කරලා තැම්බෙන්න තියාගත්තේ. දැන් නම් ඔන්න කැකිරි කරි එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් අපිට මේක කලවම් කරලා මිටි කිරි ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම යහමින් උකු මිටි කිරි ටිකක්ම එකතු කරගත්තා. එතකොට කරි එක හරිම රසයි. මේ විදිහට කැකිරි කරි එකක් උයාගත්තාම පුංචි දරුවන්ට බත් ටික හොඳට කවන්න පුළුවන්. මොකද මේක කිරි රසයි. අනිත් එක මේකේ හොඳට තැම්බිලා තියෙන නිසා කැකිරි කෑල්ලක් වුණත් පොඩි කරගෙන බත් ටික හොඳට කවන්න පුළුවන්. ළමයිනුත් ආසාවෙන් කනවා මේ විදිහට උයාගත්තාම.
මේ විදිහට උයාගත්ත කැකිරි කරි එක ගොඩාක් උතුරන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් හොඳට රත් කරලා මේක ලිපෙන් අයින් කරගන්න. ඒ වුණාට අපේ ගෙදර අය දවල්ට කෑම ගෙදරින් අරන් යන නිසා, ඒ කියන්නේ පාර්සල් විදිහට අරන් යන නිසා තමයි මම මේක උතුරන්නම මේක හොඳට රත් කරගත්තේ. මොකද දැන් ගොඩාක් රස්නේ දවස්නේ මේ දවස් ටික. ඒ නිසා ඉක්මනට කෑම බීම නරක් වෙන අවස්ථාව වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට සැලඩ් එකත් රසයට හදා ගන්න අවශ්‍ය දේවල් ටික මම කපා ගත්තා. ඒ වුණාට මේක අන්තිම මොහොතේ තමයි මම මේක මිශ්‍ර කරගන්නේ. ඉතින් මේ මම දැන් පෙන්නන්නේ මගේ වත්තේ තියෙන මිරිස් පැල ටික. මම මේ ටික හදලා තියෙන්නේ පෝච්චි වල. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට මතක ඇති අපි සිංහල හින්දු අලුත් අවුරුද්දේ ලොකු නිවාඩුවක් හම්බෙච්ච නිසා දවස් 4ක් විතර ගමේ ගිහිල්ලා හිටියා. ඉතින් ඒ යන්න කලින් මේ පෝච්චි සේරම අපි කාර් පාක් එකේ තමයි තියලා ගියේ. මොකද ඒ දවස්වල හරි රස්නේ. අපි පුළුවන් තරම් වතුර දාලා හෙවණක තමයි තියලා ගියේ. ඒ වුණාට ගස් ටික දැන් සවුත් වීගෙන වගේ එනවා. ඉතින් මේ හවස් වෙලා හවස 3ට විතර අපි 3 දෙනා අයිස්ක්‍රීම් එකක් රස බලලා දැන් පුංචි වැඩක් කරන්න තමයි සූදානම් වෙන්නේ. මම උදේ පාන්දර ඉඳන් කරපු වැඩවලින් පුංචි කොටසක් තමයි මම වීඩියෝ කරගෙන යාළුවොත් එක්ක බෙදාගත්තේ. ඒ වුණාට ඊට වඩා ලොකු වැඩ කොටසක් මම අද දවසේ කරා. ඉතින් මට දැන් මේ වෙලාවේ හොඳටම මහන්සි. ඒ වුණාට ඉතින් පුතාගෙන් බේරෙන්න බෑ කේක් එකක් හදමු කියලා. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට කේක් එකක් හදන්න සූදානම් කරගත්තේ. ඉතින් ලොකු කැමැත්තකින් නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඉතින් මම මේක අතින් බීට් කර හිටියේ නෑ. මේකට අවශ්‍ය බටර්, සීනි වගේම බිත්තර සේරම දාලා බ්ලෙන්ඩර් ජායකයෙන්ම බ්ලෙන්ඩ් කරගත්තා. ඒක හරිම ලේසි කියලා හිතලා ඊට පස්සේ තමයි මේ පිටි ටික එකතු කරලා මිශ්‍ර කරගන්නේ. ඉතින් මේ වෙලාවේ කොච්චර මහන්සි වුණත් කරන දේ රසට පිළිවෙලට ඒ වගේම පිරිසිදුව කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කේක් එක ඉතින් රටින් චුට්ටක් එකතු කරලා තව ටිකක් රස වැඩි කරගෙන හදා ගන්න තමයි සූදානම් කරගත්තේ. ඉතින් ওই විදිහට කේක් එක බේක් වෙන්න දාලා මම ප්‍රේ කරන්න ගියා. ප්‍රේ කරලා මං චුට්ටක් ඇලවිලා හිටියා පැය භාගයක් විතර. අයියා ඊනංගී ගෙදර හිටියාම මෙන්න මේ වගේ දේවල් තමයි අපේ ගෙදර නම් සිද්ධ වෙන්නේ. කලින් දවසේ ෆ්‍රිජ් එකේ ගෙනල්ලා දාපු මුදවපු කිරි එකක් තිබුණා. ඉතින් ඒක රස බලන්න තමයි මේ ප්ලෑන් කරන්නේ. සාමාන්‍ය යාළුවනේ දැන් අපි බොහෝ දුරට දවල් කාලේ කියන්නේ හවස් වරුවක මේ විදිහට ඕනම කැම જાතියක් කන බොන වෙලාවට හස්බන්ඩ් ගෙදර නැහැ. ඉතින් මං දරුවන්ට පුරුදු කරලා තියෙන්නේ ඕනම දෙයක් ටොෆි එකක් වුණත් කනකොට හස්බන්ඩ්ගේ කියන්නේ තාත්තගේ කොටස තියන්න ඕන කියන පුරුද්ද. මොකද මේක හොඳ පුරුද්දක්. අපි මොන යම් කෑමක් රස බැලුවත් අපේ පවුලේ සමාජිකයන් කවුරු හරි නැති වෙලාවක අපි කෑමක් බීමක් කනකොට එයාගේ කොටස අනිවාර්යෙන් තියන්න දරුවෝ පුරුදු වෙන්න ඕන. ඒක අම්මා තාත්තා හෝ සහෝදරයෝ හෝ කවුරු හෝ වේවා දරුවන් අතර ඒ පුරුද්ද ඇති කරගන්න නම් අපි ආදර්ශමත් විදිහට කටයුතු කරන්නම ඕන. මේ නිසා අපේ දරුවෝ අතර ඒ කියන්නේ පවුලේ සමාජිකයෝ අතර තියෙන ආදරය සෙනෙහස උණුසුම හරියට දන්වැලක පුරුක් වගේ එකතු වෙනවා. මේකෙන් ලොකු පාඩමක් අපේ දරුවන්ට අපිට කියලා දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඒ විදිහට තමයි එදා දවස සතුටින් ගත කරන්න මට පුළුවන් උනේ. ඉතින් මේ පුංචි vlog එක ලස්සනයි කියලා හිතුණා නම් ඔයාලගේ කමෙන්ට් එකක් ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම.